කිතු සමිධානන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි අද චතාරික සමයේ දෙවන සතියේ අඟහරුවාදා දිනයයි. අදවසේදී ස්වාමීන් වහන්සේ තාමත් පැහැදිලිවම අපට මතක් කරනවා මේ පරිසිවරු ඔවුන් කියන දේ කරන්න අනකරන දේ කරන්න හැබැයි ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න කියලා. ඒ මොකද ඔවුන් එකක් කියනවා එකක් කරනවා. කතෝලිකයන් වන ඔබටයි මට එහෙම කරන්න බෑ මා ප්‍රේමවන්තයනි. අපට එකක් කියලා එකක් කරන්න බෑ. අපි කියන දේ අනිවාර්යෙන් කර යුතු වෙනවා. ඒ මන්ද සමහර වෙලාවට ජීවිතේ අපි සමහර වෙලාවට අපි අන් අයට ගොඩාක් ආදරය කරනවා වෙන්න පුළුවන්. අන් අයට උපදෙස් දෙනවා වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට අපි ගෙදර මහා ලොකු ඝට්ටනයක ඉන්නේ. ගෙදර ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් හැටියට ගත්තොත් අපි පිටට හොඳයි හැබැයි ගෙදරට මහා නරකාදියක්. පිටට හොඳයි ගෙදරට මහා පව්කාරයෙක්. ඒක හේතුව තමයි සමහර පිටට මිනිස්සු ගොඩාක් උදව් උපකාර කරනවා හැබැයි ගෙදර දේවල්වත් හොයන්නේ නැහැ. ගෙදර දේවල් ගැන කිසිම දෙයකට ගණන් ගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මා ප්‍රේමවන්තයනි අපිත් අර පරිසිවරු තමයි වගේ තමයි. මොකද ඔවුන් එකක් කරනවා කියන්නේ එකක් කරන්නේ තව එකක්. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ අපිට මතක් කරනවා මූලාසනවල ගරුනම්බු ඒව බලාපොරොත්තු වෙන්න එපා. ඒ මන්ද ස්වාමීන් වහන්සේගේ ජීවිත ආදර්ශය උන්වහන්සේ පෙන්න උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාත් වෙලා උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවය අරගෙන බහැපත් වෙලා අපි අතරට ආවා. එහෙමනම් උන්වහන්සේ කියන්නේ බහැපත් භාවය තුල උන්වහන්සේත් එක්ක ගමනක් යන්නට. මොකද අපි ආසයි ගොඩාක් වෙලාට මනුෂ්‍ය මට්ටමින් ගත්තොත් අපි ආසයි ගොඩාක් ඔය ලොකු ලොකු තැන්වල වාඩි වෙන්නට, ලොකු ලොකු නම්බුනාම ලබා ගන්නට, නායකත්වය ලබා ගන්නට. හැබැයි ඒ හැම දෙයක්ම తాවකාලික දේවල්. සදාකාලිකව අපිට ඉතුරු වෙන්නේ අපේ ගුණ යහපත්කම් විතරයි. අපේ බහැපත් හදවත පමණයි. ඒ නිසා මා ප්‍රේමවන්තයනි අද දවසේදී උන්වහන්සේ ඉතාමත් පැහැදිලිව කියනවා තමා උසස් කරගන්නා කවරෙකුවද ඔහු පහත් කරනු ලබන්නේය. තමා පහත් කරගනු ලබන්නා උසස් කරනු ලබන්නේය කියලා. ඒ නිසා හැම මොහොතකම අපි බහැපත් භාවයේ තුල අපි උන්වහන්සේව අයිති කරගනිමු. ඒ බහැපත් භාවයේ තුල උන්වහන්සේ යම් දවසක අපිව යම් තැනකදී උසස් කරන බව විශ්වාස කරමු. ඒ නිසා తాවකාලික දේවල් හොයාගෙන නොගොස් සදාකාලික දේවල් විතරක් හොයන්නට අපි අදිෂ්ඨාන කරගනිමු. ඒට අවශ්‍ය බලයේ ශක්තිය අද දවස පුරා අයදමින් යාඥා කරමු. Radio Veritas Asia Sinhala Service.